මේවා හදවතින් දැනගන්න ඕන කොටස් නේ. පිලිප්පි වල තියෙන්නේ අපි කියවමු. පිලිප්පි 2 5 ඉඳන් පොඩ්ඩක් අපි කියවමු ඒ කොටස. පිලිප්පි 2 5 ඉඳන් පිලිප්පි 2 5 ඉඳන් තියෙනවා. පෞල්තුමා ලියනවා ක්‍රිස්තුස් වහන්සේ කළා වූ ක්‍රියාව ගැන පිලිප්පි 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳන් ක්‍රිස්තුස් යේෂුව වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දර්නසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාස්‍යකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. ඒ පළවෙනි යටත්කම මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේ කුරුසියේ මරණය දක්වා කීකරුසේක. ඒක තමයි ඇත්තටම කතාව සාරාංශගත කළොත් නේ ක්‍රිස්තුස් වහන්සේගේ කතාව. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ ඉතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කලේ ස්වර්ගයේද පොළොවේද පොළොව යටද සියල්ලන් යේෂුව යන නාමයෙන් දන නමන පිණිසත් යේෂු ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව් වලින් ඒත්තු ගන්න පිණිසත්ය. ඉතින් ඔය කොටස තමයි හැමසෙම මතක් වෙන්නේ. රයිට්. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාව ගැන අපි කතා කළා. ගොඩක් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කළා ඒ ක්‍රියාව සම්බන්ධව. ක්‍රිස්තුස් වහන්සේ කරපු ක්‍රියාවට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඇත්තටම අපේ කැඳවීම මොකද්ද? අපේ කැඳවීමට සම්බන්ධයක් තමයි අද කතා කරන්නේ. අපේ කැඳවීම මොකද්ද? මොකද්ද ඔයගොල්ලෝ හිතන හැටියට? එක එක විදිහට කියන්න පුළුවන්. හැබැයි කෙටිව කිව්වොත් එහෙම මේක තමයි කැඳවීම කියලා. දෙවියන් වහන්සේගේ සෙනගකින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ මොකද්ද? මොකද්ද? ඔයගොල්ලෝ හිතන හැටියට. ගෞරවයත් මහිමයත්. රයිට්. හරි. ඊශ්‍රායල්ව කැඳවුවම ඊශ්‍රායල්ව ඇත්තටම මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත. ඒක තමයි එක ඉදිකට කියන්න පුළුවන් දෙයක්. මොන වගේ වෙන්නද? ආලෝකයක් වෙන්න. ආලෝකයක් වෙන්න නේ. එසය 49:6 කියනවා උන්වහන්සේ කතා කොට එසය 49:6 පෙරලා ගන්නවා. එසය 49:6 කියනවා උන්වහන්සේ කතා කොට යාකෝබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරන ලද ඊශ්‍රායල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය පොළවේ කෙළවර දක්වා මාගේ ගැලවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එලියක් කොට දෙන්නෙමි. හරි. ඒ ඇත්තටම කතා කරන්නේ යේෂුව වහන්සේ ගැන. ආලෝකයක් කොට දෙනවා ජාතීන්ට යේෂුව වහන්සේව. ඒ වගේම 49:6 42:6 කියනවා ඒක වගේම දෙයක්. හරි. දැන් යේෂුව වහන්සේ ගැන අපි අද ප්‍රශංසා කළා. යේෂුව වහන්සේට සමාන කැඳවීමක් තමයි එක පැත්තකින් අපිට තියෙන්නේ. 42:6 ස්වාමීන් වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසා ගතිමි. මම නුඹේ අත අල්ලාගෙන නුඹ ආරක්ෂා කොට සෙනගගේ givisුමක් සහ ජාතීන්ගේ එලියක්ද කොට නියම කරන්නෙමි. හරි. ඊශ්‍රායල්ව මොකටද නියම කරලා තියෙන්නේ? ජාතීන්ට එලියක් වෙන්න, ආලෝකයක් වෙන්න. මේකත් යේෂුව වහන්සේත් කතා කරනකොට කියනවා. යේෂුව වහන්සේ එක පැත්තකින් කියනවා මම ලෝකයේ ආලෝකය. අනිත් පැත්තෙන් කියනවා නුඹලා ආලෝකය නේ. මතෙව් 5 කියනවා. මතෙව් 5:14. මතෙව් 5:14. මතෙව් 5:14.
කැඳවීම තේරුම් ගන්න ඕනනේ. ඉස්සෙල්ලාම අපි කැඳවීම තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අපි බලමු කැඳවීමට බලපාන දෙයක් ගැන අද අපි කතා කරන්න යන්නේ. මතෙව් 5:14 කියනවා නුඹලා ලෝකයේ ආලෝකයය කන්දක් මුදුනේ තිබෙන නුවරක් සංගවන්ට නොහැකිය. මනුෂ්‍යෝ පහනක් දල්වා කුර්ණියේ යට නොව පහන් රුක උඩ තබති. එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබලයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. නුඹලා ලෝකයේ ආලෝකය නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා නේ බබලෙන්න ඕන. නිසා අපිව කැඳවලා තියෙන්නේ මොනවා වෙන්නද? ආලෝකයක් වෙන්න. රයිට්. නිසා මෙතන කිව්වා වගේ පානක් දාලවලා යටක තියන්නේ උඩකින් තියන්නේ. පේන්න ඕන. ආලෝකය දැල් වෙන්න ඕන. ආලෝකය අනිත් අයට ආලෝකයක් බවට පත් වෙන්න ඕන. රයිට්. දැන් ඊශ්‍රායල්වත් කැඳෙව්වේ මේ කාරණේටමයි. ඊශ්‍රායල් මේ කැඳවීම කළාද? මොකද කියන්නේ? කැඳවීම කළාද? කැඳවීම යම් ආකාරයකට හරි කළාද? මට හිතෙනවා ඊශ්‍රායල් සම්පූර්ණයෙන්ම මොනවත්ම කළේ නැහැ කියලා කියන්න බෑ. ඊශ්‍රායල් නිසා තමයි ඇත්තටම අපිට මේ තියෙන දේව වචනය අද මේ ආකාරයෙන් තියෙන්නේ. එක විදිහකට ඊශ්‍රායල් ඒක ආරක්ෂා කරපු නිසා. රයිට්. හැබැයි ඊශ්‍රායල් ආලෝකයක් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියලා තියෙද්දි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ආලෝකයක් උන්නේ නැහැ. හරි. ඒ ආලෝකය නොෙන්න හේතු වුණ මූලික කාරණයක් තියෙනවා. ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම හිතනවා ඒ කාරණයම අපිත් ආලෝකයක් නොවන පිණිස බලපානවා. මොකද්ද ඊශ්‍රායල් අපි ඊශ්‍රායල් ගැන කියවනකොට පරණ ගිවිසුමේ ඊශ්‍රායල්ගේ දකින මූලිකම ගුණාංගයක් මොකද්ද? අමතක වීම. අමතක වීම රයිට් හරි. මුරණ්ඩුයි. ඔව් කියනවනේ කෙලින්ම කුලාල් තදයි කියලාම කියනවනේ. අමතක වෙනවා කියන එකත් ඇත්ත. ඔව් කුලාල් තදයි. මොනවාද අපි දකින්නේ හැමතිස්සෙම ඇත්තටම ඊශ්‍රායල්ව දෙවියන් වහන්සේ මිස්රයෙන් ගලවගත්ත මොහොතේ ඉඳන් අපි දකින්නේ මොනවද ඊශ්‍රායල් කරන්නේ? දෙවියන් වහන්සේට විරුද්ධව යනවා. රයිට් හරි. දෙවියන් වහන්සේ එක්ක යද්දිත් මොනවද කරන්නේ? කොඳුරනවා. ඒක නෝට් නේ. ඊශ්‍රායල් කොඳුරනවා කියන එක නෝට් දෙයක්. හරි. දැන් අපි හිතනවා ඊශ්‍රායල් හැමතිස්සෙම කොඳුරනවා. ඒක අපි දකින දෙයක්. ඒ කියන්නේ නික්මයාම 15 ඉඳන්ම බැලුවොත් එහෙම ඊශ්‍රායල් මිසරයෙන් එළියට ආපු දවස්වල ඉඳන්ම දිගටම අපි දකින්නේ කෙඳිරීමක් තමයි දකින්නේ. මොකද්ද මේ කොඳුරනවා කියන්නේ මොකද්ද? ඇත්තටම satisfied නෑ right. හරි satisfied නෑ. කොඳුරන්න හේතු ගොඩක් තියෙනවා. එකක් ඒක වෙන්න පුළුවන්. කොඳුරනවා කියන්නේ right. එක විදිහකට පැමිණිලි කිරීමක් කියන එකක් තියෙනවා කොඳුරනවා කියන එකේ. තව මොනවද තියෙන්නේ? කළා තියෙන දේ මදි කියලා. මං කියන්නේ දැන් අපි කොඳුරනවා කියන්නේ මොකද්ද? ඕක ඉංග්‍රීසි වලින් තියෙන grumble කරනවා කියන්නේ මොකද්ද? grumble කරනවා, කොඳුරනවා, පැමිණිලි කරනවා. පැමිණිලි කිරීමක් වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කියවනවා. හරි? කොඳුරනවා කියලා කියන්නේ කියවනවා නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙච්ච ගමන් ඒක ගැන අපි කියවනවා. හරි. මේක හොඳ දෙයක් නෙවෙයි. මේක ආලෝකයට බලපාන දෙයක්. හරි අපි බලන්න යනවාද? පෞල්තුමා විශේෂයෙන්ම කියනවා ඔබේ ආලෝකයට බලපාන දෙයක් තමයි කෙඳිරීම. හරි. ඒ නිසා ඊශ්‍රායල්ගෙන් ඉගෙන ගන්න තියෙනවා. පෞල්තුමා 1 කොරින්ති 10 මෙහෙම කියනවා. 1 කොරින්ති 10
එක කොරින්ති 10 ගොඩක් කතා කරන්නේ ඊශ්‍රායල් ගැන. එක කොරින්ති 10:10 කියනවා නුඹලා නොකොඳුරන්න ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා විනාශකයාගෙන් නාස්ති වුණෝය. ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධ වුණේය. අපිට ආදර්ශයක් වශයෙන් තමයි ඊශ්‍රායල් කෙඳුරුවේ. ඊශ්‍රායල් කොඳුරපු එකෙන් අපි මොකක්ද ඉගෙන ගන්න ඕන? ආදර්ශයක් කොට අරගෙන මොනවද කරන්න ඕනේ? කොඳුරන් නැතුව ඉන්න එක. දැන් කොඳුරන් නැතුව ඉන්න පුළුවන්ද? මම හිතනවා හරිම අමාරු දෙයක්. මිනිස්ය ගතිගුණයක් තමයි කොඳුරනවා කියන එක. අපි හිතනවා අපි කොඳුරන්නේ නැහැ කියලා. කොඳුරනවා කියලා කියන්නේ මොකක් හරි දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අඩුවක් තියෙනවා නැත්නම් මොකක් හරි දෙයක් තියෙනවා අඩුපාඩුවක් කියන්න හරි මොකක් පැමිණිල්ලක් හරි මොකක් හරි දෙයක් තියෙනවා කියන්න. ඕනම දෙයක් ගැන මම කියන්නේ. දැන් වයිෆ් කියනවා ගිහිල්ලා මේක කඩෙන් ගේන්න කියලා. අපි මොනවද කරන්නේ? කොඳුරනවා. මොකද නැද්ද? හරි ඒ මොකක් හරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ පොඩිම දෙයක් වුණත් අපි සමාජලාට කරන්න ඉස්සෙල්ලා මොකක්ද දන්නවද කරන්නේ? කොඳුරලා තමයි දෙය කරන්නේ. මං හිතනවා මගෙත් තියෙනවා මේක. මං දැකලත් තියෙනවා ඒක. කියන්නේ සමාජලාවට මමම කල්පනා කරනවා ඇයි මම දැන් මේක කරන්න ඉස්සෙල්ලා කට වහගෙන ගලා නම් හොඳයි. කොඳුරලා ඉවරලා වෙලා කරපු එකක් දඩන්නේ අන්තිමට. ඒ කියන්නේ කියවලා ගාලා ඊට පස්සේ ගිහිල්ලා කරනවා. කිසිම තේරුමක් නැහැ. හරි. එනිසා කොඳුරනවා කියන එක අපේ හරිම ඉන්බිල්ට් දෙයක්. ඒ කියන්නේ අපේ ගතිගුණයක්. අපි ඒක දැකලා අපි හදා ගන්න ඕන දෙයක්. හරි. දැන් කොඳුරන්නේ ඇයි? මම ඇත්තටම කාරණා 5ක් හිතුවා. මීට වැඩි ඇති දේවල් ඇති කොඳුරන්න හේතු. හැබැයි මම කාරණා 5ක් හිතුවා දේව වචනේ තියෙන උදාහරණත් එක්ක කොඳුරන්න හේතු. රයිට්? කොඳුරන්න හේතු ගොඩාක් තියෙනවා. එක එක විදිහේවා. ඕගොල්ලෝ කල්පනා කරන්න මම කියන දේවල් ඕගොල්ලෝ අතින්ුත් වෙනවද කියලා කල්පනා කරන්න. මොකද අපි හැමෝම කොඳුරනවා. කොඳුරන්න හේතු එක එක හේතු වෙනස්. රයිට්? ආදම් බැටිච්ච ගමන් ආදම් කරපු පළවෙනිම වරදට පස්සේ කලේ මොකද්ද? ආදම් ඉස්සෙල්ලා මොකද්ද කරපු වැරද්ද? ගහෙන් කෑවා. ගහෙන් කෑවට කරපු පස්සේ කරපු වැරද්ද මොකද්ද? බ්ලේම් එක දෙවියන් වහන්සේට දැම්මා. රයිට්. ඔව්. එක පැත්තකින් දෙවියන් වහන්සේට දැම්මා. ඇත්තටම පැමිණිල්ලක් තමයි කළේ. පැමිණිල්ලක් නෙවෙයිද කළේ? කෙදිරීමක් නෙවෙයිද කළේ? ආදම් දෙවියන් වහන්සේ අහපු ගමන් බන් උත්පත්ති 3 හරි උත්පත්ති 3 දෙවියන් වහන්සේ ඇහුවම ඔයා මේ ගහෙන් කෑවද කියලා මොකද්ද ආදම් කිව්වේ? ඔයා දුන්න ස්ත්‍රිය මට දුන්නා ඒ නිසා මං කෑවා. දැන් ඒක මොකක්ද ඇත්තටම? බෝලේ පාස් කරනවා. ඒක කෙඳිරීමක් ඇත්තටම. හරි මොකක්ද දන්නවද? දැන් ඇත්තටම මොකක්ද උනේ? මම කෑවා. දැන් මොකක්ද ඇත්තටම ආදම් කියන්නේ? ඔයා දුන්නේ කෙනා තම මට දුන්නේ කියලා කියනකොට මොකද මං කියන්නේ? මං පැමිණිල්ලක් කරන්නේ. ඔයා මෙයාව දුන්නේ නැත්තම් මං ඕක කන්නේ. ඒකනේ මම කියන්නේ නේ. අන්තිමට පැමිණිල්ලක් කරන්නේ කෙඳිරීමක් කරන්නේ. හරි. ඒ නිසා ඒ කෙඳිරීම කරන්න හේතුව මොකද්ද? ආදම්. නැත්තම් පැමිණිල්ල කරන්න හේතුව මොකද්ද? එයා නිදොස් වෙන්න. එයා නිවැරදි වෙන්න. ඒ කියන්නේ වගකීම පැහැර හැරීමක් තමයි එක හේතුවක්. මං කියන්නේ කොඳුරන්න එක හේතුවක් තමයි සමහරවිට මම වගකීම් බාර ගන්න කැමති නෑ. ඒ නිසා මම මොකද කරන්නේ? නිදහසට මං කොඳුරනවා. ඒක එක හේතුවක්. කොඳුරන්න හේතුව දැන් කල්පනා කරන්න. අපි කොඳුරනකොට මම කොඳුරනකොට කොඳුරන්නේ මොන හේතුව මතද? එක එක වෙලාවෙදී එක එක දේවල් වෙන්න පුළුවන්. සමහරවිට මට බ්ලේම් එකක් කෙනෙකුට මම මොකක්ද දන්නවද කරන්නේ? ටක් ගාලා පැමිණිල්ල වෙන පැත්තකට දානවා. ඇයි දාන්නේ එහෙම? මගේ වගකීමෙන් නිදහස් වෙන්න.
right? ඒක එක හේතුවක්. right. පොඩ්ඩක් යොහාන් අපි යොහාන් 12ට යනවා. යොහාන් 12ට දැන් කීපයකට යනවා කාරණා පහක් මම කියන්න යන්නේ. පළවෙනිම කාරණාව තමයි මම කතා කළේ වගකීමෙන් ගැලවෙන්න තමයි සමහරලාට කොඳුරන්නේ පැමිණිලි කරන්නේ. ඉතින් ආදම් පළවෙනිම පැමිණිල්ල කළේ වගකීමෙන් ගැලවෙන්න සහ තමන් නිදොස් වෙන්න, තමන් නිවැරදි වෙන්න. යොහාන් 12 තව කෙඳිරීමක් තියෙනවා ඔන්න බලන්න. යොහාන් 12 ස්ත්‍රියෙක් ඇවිල්ලා යේසුස් වහන්සේගේ පාදවලට වටිනා සුගන්ධ ද්‍රව්‍යයක් දානවා. දැම්මම මොකද වෙන්නේ? යොහාන් 12:5 මේ තෙල මසු 300කට විකුණා දිලිඳුන්ට නුදුන්නේ මක් නිසායදයි කීවේ. මොකක්ද ඒක? හරි නෑ මං කියන්නේ ඒ කිව්ව දේ මොකක්ද ඇත්තටම? ඒක පැමිණිල්ලක්. කෙඳිරීමක්. ඇයි මේ ඒකනේ කියන්නේ නේ? ඒක කෙඳිරිල්ලක් තේරෙනවද මං කියන දේ? මේක මෙහෙම නෙමෙයි ඕක තමයි කෙඳිරීම කියලා කියන්නේ. යුදස් දැන් ඒක කරන්නේ ඇයි? යොහාන් එක කෙලින්ම කියනවා යුදස් කියන්නේ යුදස් ඇයි කලේ කියලා 6 වෙනි පදේ කියනවා. ඔහු මේක කීවේ දිලිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය බාරව එහි දැමූ දේ රැගෙන ගිය බැවිනුත්. එයා දැන් ඇත්තටම කොඳුරන්නේ ඇයි? එයාට ගන්න තිබුණා. ඒක මේක විකුණනවා නම් එහෙම මුදල් පසුම්බියට යනවා. එතකොට මට පොඩ්ඩක් ඕකෙන් ටිකක් ගන්න පුළුවන්. දැන් ඇත්තටම කොඳුරන්නේ ඇයි? එතකොට කොඳුරන්න තව හේතුවක් තමයි Tamanට වාසියක් වෙනවා. හැබැයි පේන්නේ කොඳුරන්නේ ඇයි? ඒ කියන්නේ ඇත්තටම හොඳ දෙයක් ගැන කොඳුරනවා වගේ පේන්නේ. කියන්නේ උඩින් බැලුවම හොඳ කාරණයක් ගැන තමයි කෙඳිරීමක් තියෙන්නේ. හැබැයි ඇත්තටම කෙඳිරීම තියෙන්නේ Tamanගේ කාරණාවක් ගැන. දැන් මේ විදියම එකක් තියෙනවා පරණ ගිවිසුමේදී කෝරගෙන්. කෝර ඇවිල්ලා පැමිණිල්ලක් දානව නේද මෝසස්ට? මතකයිද? ගණන් කතාවේ කෝරා කියනගෙන ඇවිල්ලා පැමිණිල්ලක් දානවා මෝසස්ට. කෙඳිරීමක් කරන්නේ. රයිට්? ඒ කෙඳිරීමේදී මෙහෙම කියනවා. ගණන් කතාවේ 16:3. හරි ඔගොල්ලෝ හරවනවා නම් ගණන් කතාවේ 16:3 මම කියවන්නම්. ගණන් කතාවේ 16:3 කියනවා මෝසස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ස ඔවුන්ට කතා කොට නුඹලාගේ ලුකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් සුද්ධව සිටිද්දී ස්වාමින් වහන්සේද ඔවුන් අතරේ සිටිද්දී නුඹලා ස්වාමීන් වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක් නිසාද කීවෝය. දැන් කෙදිරීමක් කරනවා කවුද? කෝර සහ එයාගේ කට්ටිය එකතු වෙලා මෝසස්ට විරුද්ධව මොකද්ද හේතුව? හැබැයි කියන්නේ මොකද්ද ඇත්තටම? ඒගොල්ලෝ කියන්නේ දැන් ඇත්තටම ඇවිල්ලා කියන්නේ ඒගොල්ලෝ ගැන නෙවෙයි. මොකද්ද ඇවිල්ලා කම්ප්ලේන් එක මොකද්ද? කෙදිරීම මොකක් ගැනද තියෙන්නේ? සභාව සියල්ලන්ව සුද්ධ සිටිද්දිත්. කියන්නේ ඒගොල්ලෝ සභාවම සුද්ධයි. හරි? ස්වාමින් වහන්සේද ඔවුන් අතරේ ඇයි මේ පැමිණිල්ල ගෙනාවේ? ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ මොකද්ද? සභාව ගැන ලොකු කැක්කුමක්ද තියෙන්නේ? කෙඳිරීම ආවේ ඇයි? කෙඳිරීම ආවේ එක විදියකට තණ්හාව නිසා. කියන්නේ මගේ තියෙන ආසාවක්, මගේ තියෙන තෘෂ්ණාවක්, ඒ තෘෂ්ණාව මගේ උමනාව තමයි හැංගිලා තියෙන්නේ කෙඳිරීම තුල. හරි? සමහරලාවට කෙඳිරීමක් තියෙනවා මගේ වගකීමෙන් ගැලවෙන්න. සමහරලාවට කෙඳිරීමක් තියෙනවා මගේ තෘෂ්ණාව හංග ගන්න. මගේ දෙයක් තියෙන්නේ හැබැයි මං දාන්නේ කොහොමද? වෙන එක්කෙනෙක් පිටින් තමයි දාන්නේ. රයිට්?
දැන් කල්පනා කරන්න මේවා අපි හිතන්න හොඳ නැහැ. ඒක තිබුණේ කෝරගාව විතරයි. ඒක තියෙන්නේ කවුරු ගාවද? මං ගාව නෑ. ඕක තියෙන්නේ කවුරු ගාවද? අරය ගාව නම් තියෙනවා ඕක. එහෙමද හැමෝම හිතන්නේ කොහොමයි? මමත් හිතන්නේ කොහොමද දන්නවද? මං ගාව නන්නේ කෙදිරීම. අපි මනුෂ්‍ය කියලා කියන්නේ කවදක්වත් වැරද්දක් පිළිගන්න කැමති කට්ටිය නෙවෙයි. හරි? ඒ නිසා දේව වචනේ කියන එක ඇත්තටම උත්සාහ කරන්නේ අපිට පෙන්නලා දෙන්න අපි කවුද කියලා. දේව වචනේ කියවනකොට අපි ගොඩක් වෙලාවට අපි කල්පනා කරන්නේ අපි ගැන නෙවෙයි. අපි කල්පනා කරන්නේ වෙන අය ගැන. මම කියවනකොට කියෙව්වොත් මේක මෙයාට නම් හරියටම ගැලපෙනවා කියලා ඔබ පරාදයි. ඔබ පරාදයි. මොකද අපේ ජීවිතය ගැන තමයි කල්පනා කරන්න ඕන. ඒ නිසා මේ කෙඳිරීම ගැන කල්පනා කරනකොට කල්පනා කරන්න අපි අතින් මේක වෙනවද? මං අතින් වෙනවද? මම කියනවා අපි හැමෝගෙම අතින් වෙනවා කියලා. හරි? අපි හැමෝගෙම අතින් වෙනවා. එසේ එකක් තමයි වගකීමෙන් ගැලවෙන්න නිදොස් වෙන්න ගන්නවා. අනිත් එක තමයි තෘෂ්ණාව හංග ගන්නවා. තව එකක් කියන්නම්. රයිට්? කොඳුරන්න තව හේතුවක් තමයි තියෙන බරෙන් නිදහස් වෙන්න. කොඳුරනව මොකද්ද දන්නවද වෙන්නේ? මොකද්ද කොඳුරනකොට එන්නේ? ඔයාලට සැහැල්ලුවක් දැනෙනවා. නැද්ද? සනීප නැති වෙනකොට කොඳුරනව නේද? සනීප නැතිකොට කොඳුරලා නැද්ද? කොඳුරන කියන්නේ මං කියන්නේ මේ ඇයි මේක උනේ කියලා නෙමෙයි. ගාල කොඳුරන්නේ. දැන් ඇයි එහෙම සද්දයක් දාන්නේ? දරා ගන්න බැරි කොට ඒ සද්දෙත් එක්ක මොකද්ද වෙන්නේ මට ඒ තියෙන අමාරුව අඩුයි වගේ තේරෙනවා. ඒ නිසා කොඳුරනවා කියන එකේ තව හේතුවක් තමයි මම ඒකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ මගේ ඇතුලේ තියෙන බරකින් මං නිදහස් වෙන. ඒ නිසා මිනිස්සු අපි ඔක්කොම කොඳුරන්න තව හේතුවක් තමයි ඒක. ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙන බරකින් නිදහස් වෙන අපි මොනවද කරන්නේ? හොඳම දේ කොඳුරනවා. හැබැයි කොඳුරන එක හොඳ දෙයක් නෙවෙයි. කොඳුරන එක හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ඒක තමයි කරන්නේ මිනිස්සු. රයිට්? ගීතාවලිය කියනවා මෙහෙම. ගීතාවලිය 106 හරි? ගීතාවලිය 106 කියනවා. ගීතාවලිය 106 106:24 මේ ඊශ්‍රායල් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා කොඳුරපු එක ගැන කියන්නේ. ගීතාවලිය 106:24 ඔව්හු ප්‍රිය උපදවන දේශයේ හෙලා දැක්කෝය. උන්වහන්සේගේ වචනය අදහා නුගත්තෝය. නමුත් තමුන්ගේ කූඩාරම් වලදී කොඳුලෝය. ඒ කියන්නේ තමුන්ගේ කූඩාරම් වල මොකද කළේ? මේක යෝධයෝ ඉන්නවා කියනවා අයියෝ අපිට නම් බෑ මේක කරන්න කියලා අර කූඩාරම් වලට ගිහිල්ලා තමන් කෙඳුරුවා. දැන් කෙඳුරුපේකින් මොන හරි දෙයක් හොඳක් වුණාද? ඇයි කෙඳුරුවේ? ඇයි කොඳුරන්නේ? එක හේතුවක් තමයි තමන්ගේ වගකීමෙන් ගැලවෙන්න. එක හේතුවක් තමයි තමන්ගේ තෘෂ්ණාව හංග ගන්න. තව හේතුවක් තමයි අර තියෙන මානසික පීඩනය සහ තියෙන අමාරුකම් වලින් නිදහස් වෙන්න, බරෙන් නිදහස් වෙන්න. රයිට්? තවත් එකක් තියෙනවා. කට්ටියක් එක්ක කොඳුරන්නේ. දැන් කල්පනා කරලා බලන්න. හරි? ඔබ කොඳුරනකොට දැන් වෙන කෙනෙක් කොඳුරනවා මොකක් හරි දෙයක් ගැන. ඔබත් ගිහිල්ලා ඒකත් එක්ක එකතු වෙලා කොඳුරන්නේ. වෙලාව නැද්ද? මේක හරිම ලේසියි. ඒ කියන්නේ ඉඳගත්ත ගමන් මොකක් හරි ඒක තමයි කියලා අපිත් ඒකට එකතු වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා රයිට්. බට් ඒකට අපි නිකම්ම ඇදිලා යන්නේ.
කෙඳිරීම තුළ තව තියෙන දෙයක් තමයි හරිම මේ කියන්නේ යුනිටි එකක් දැනෙනවා. ශාමිකයි මායි දැන් එකට කොඳුරනකොට පොඩි නිකන් අපි දෙන්න ලං වෙනවා. ඒක තමයි ඇත්ත. නිසා හරිම ලේසිය මේ මං කියන්නේ හරිම ලේසි අපි කෙඳිරීම වලට යන්න හරිම ලේසි අපිට. අපි දන්නේම නැතුව යනවා. කියන්නේ මේක ඒකයි මං කිව්වේ මනුෂ්‍ය ගතියේ සාමාන්‍ය දෙයක්. ඊශ්‍රායල් කොඳුරනවා කියලා නිකන් නෙවෙයි දෙවියන් වහන්සේ දාලා තියෙන්නේ. හැමතිස්සෙම කොඳුරනවා කියලා දාන්නේ නිකන් නෙවෙයි. ඊශ්‍රායල් කියන්නේ කාගේ ආදර්ශයක්ද? කවුරුටද දීලා තියෙන්නේ? අපිට දීලා තියෙන්නේ අපේ ගමන ගැන තේරුම් ගන්න. නිසා අපේ ගමනේ ආදර්ශයක් තියෙන ඊශ්‍රායල් තුල. ඊශ්‍රායල් කොඳුරන්නේ නිකන් නෙවෙයි. ඊශ්‍රායල් කොඳුරන්නේ අපිට ආදර්ශයක් පිණිස. අපිට ඉගෙන ගන්න, right? නිසා යොහාන් 6 මේක දකින්නවා අපි යොහාන් 6 යේසුස් වහන්සේ මහානෝ මේක. යොහාන් 6:41 ඉඳන් මම කියවන්නම්. යොහාන් 6:41 යොහාන් 6:41 කියනවා එබැවින් ස්වර්ගයෙන් බැස්සා වූ කෑම මමයයි උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන කොඳුරමින් මොහු යෝසෙෆ්ගේ පුත්‍රෝ යේෂෝ නොවේද අපි මොහුගේ මව්පියන් අඳුනුමුව මම ස්වර්ගයෙන් බැසීමේ මොහු දැන් කියන්නේ කොහොමදයි කීවෝය. යේෂෝ වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් නුඹලා අතරෙහි නොකොඳුරන්න. කියන්නේ කට්ටියක් එකතු වෙලා කොඳුරනවා. හරි. හරිම ලේසි මේ විදිහට කොඳුරන්න. ඒ කියන්නේ මට පුළුවන් තනිව කොඳුරන්න පුළුවන්. මගේ ඇතුලේ කොඳුරන්න පුළුවන්. කට්ටිය එක්ක එකතු වෙලා කොඳුරන්න පුළුවන්. එක එක දේවල් හේතු තියෙනවා කොඳුරන්න. හරි. නිසා අපි කතා කරපු විදිහට වගකීම් පැහැර අරින්න නැත්නම් නිදොස් වෙන්න වගකීම් වලින් ගැලවෙන්න කොඳුරන්න පුළුවන්. මගේ තෘෂ්ණාවන් හංග ගන්න කොඳුරන්න පුළුවන්. මගේ මානසිකව තියෙන මගේ බරෙන් නිදහස් වෙන්න කොඳුරන්න පුළුවන්. නැත්නම් මාව අර කට්ටියත් එක්ක බැඳීමක් ඇති කරගන්න අර පොදු හතුරෙක් ඉන්නවනම් නේ පොදු හතුරෙක් ඉන්නවනම් අපි මොනවද වෙන්නේ? The enemy of my enemy is my friend නේ. එහෙමනේ කියන්නේ නේ? එහෙම කියන්නේ ඒ කියන්නේ කවුරු හරි මට හතුරෙක් ඉන්නවා ඒ හතුරගෙත් හතුරෙක් ඉන්නවා නම් එහෙම එයා මගේ මිතුරා වෙනවා. හරි ඒ වගේ. හරි. නිසා පොදු හතුරෙක් ඉන්නවා නම් අපිට පොදු හතුරු මොනවා හරි කාරණයක් තියෙනවා නම් ඒකත් එක්ක ඒකට විරුද්ධව එකතු වෙන්න පුළුවන්. කෙඳිරීමක. right? අන්තිම එක පස්වෙනි එක. දැන් මීට වැඩි කාරණා ඇති මම කල්පනා කරනකොට මට දැනිච්ච කාරණා පහක් තමයි මම කියන්නේ. හරි. පස්වෙනි කාරණේ තමයි අපි කොඳුරනකොට අපිට හිතෙනවා අපි අපේ පාලනයෙන් එළියට ගිය දේවල් අපිට අපේ පාලනය යටතට එනවා කියලා. යම් ආකාර පාලනයක් අපි ලබා ගත්තා කියලා හිතනවා අපි කෙඳුරුවම. කල්පනා කරලා බලන්න. හරි. සමහරවිට කෙඳිරීම තුල මට නැති වෙච්ච යම් දෙයක් මට ලැබෙනවා වගේ තේරෙනවා. කෙඳිරීමක් කරනකොට. හරි. දැන් අපි දකිනවා පරිසවරු හැමතිස්සෙම යේසුස් වහන්සේට විරුද්ධව කතා කරනවා. එක තැනක කියනවා පරිසවරු ඔවුන්ගේ ලියන්නෝද උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව කොඳුරමින් නුඹලා සුංගම්මයි කරන්නන්ත පව්කාරයන් සමග කන්නේත් බොන්නේත් මක් නිසාද කිව්වොයි. දැන් ඒක කියලා කොඳුරන එකේ තේරුම මොකක්ද? දැන් ඔහොම කොඳුරන එකේ තේරුම මොකක්ද ඇත්තටම? කොඳුරන එකෙන් මොන හරි දෙයක් වෙනවද? හැබැයි කොඳුරන එකෙන් මොකක්ද අපිට ලැබෙන්නේ? අපි හිතනවා අපේ විදියක් තියෙනවා. දැන් පරිසවරු හිතන දේ මම කියන්නේ. හරි පරිසවරු දන්නවා අපි දකින විදියක් තියෙනවා. ඒ දකින විදියෙන් එළිය තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ. දැන් ඒක ගැන කොඳුරුවම් මොකද්ද වෙන්නේ? දැන් ඕගොල්ලෝ අපේ පාලනයෙන් එළිය වැඩ කරන්නේ. දැන් කෙඳුරුවම් මොකද්ද තේරෙන්නේ? මට නිකන් ආපහු මම මොකක් හරි දෙයක් පාලනය කරනවා වගේ මට දැනෙනවා.
හරි. ඒ නිසා මේ හැම කාරණයකටම අපිට කොඳුරන්න පුළුවන්. කොඳුරන්න නම් කාරණා ඕන තරම් තියෙනවා. හරි. කොඳුරන්න හේතු ගොඩක් තියෙනවා. දැන් මම මේක කියන්නේ ඇයි? අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මොනවා වෙන්නද? අපි කතා කරනකොට මුලදීම කතා කළේ මොකක් ගැනද? අපෙන් බලාපොරොත්තු වෙන්නේ නුඹලා මොනවා වෙන්න කියලාද? ආලෝකය වෙන්න. රයිට්. කොඳුරනකොට මොකද්ද වෙන්නේ? ආලෝකය කෙඳිරීම අතර මොකක්ද සම්බන්ධය? සම්බන්ධයක් තියෙනවද? ආලෝකය නැති වෙනවද? රයිට්. අපි පිලිප්පි 2ට ගියා නේද? පිලිප්පි 2 කියවන නේද? පිලිප්පි 2 අපි 5 ඉඳන් 11ට කියවුවා. මම ආපහු කියවන්නම් පිලිප්පි 2ට. පිලිප්පි 2ට යන් අපි. ආපහු පාරක් මම කියවන්නම්. පිලිප්පි 2 5 ඉඳන්. යේසුස් වහන්සේ ගැන පාවුල්තුමා කියනවා පිලිප්පි 2 5 අපි අද ප්‍රශංසාවේ ගත්ත කාරණේම සාරාංශගත කරලා තියෙනවා නම් තැනක මෙතන තමයි මම හිතන්නේ ලස්සනටම සාරාංශගත කරලා තියෙන්නේ. පිලිප්පි 2:5 කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණ සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක් දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසිය කුරුසියේ මරණය දක්වා කීකරුසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඊතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කලේ ස්වර්ගයේද පොළොවේද පොළොව යටද සියල්ලන් යේසුව යන නාමයෙන් දන නමන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව් වලින් ඒත්තු ගන්න පිණිසත්. මේක තමයි මම කියුවේ නේ. ඊට පස්සේ 12 වෙනි පදේ පිලිප්පි 2:12 එබැවින් දැන් මොකද්ද පෞල්තුමා දැන් මෙච්චර වෙලා කිව්වේ? යේසුස් වහන්සේගේ ආලෝකය පෙන්වපු විදිය කිව්වේ. රයිට්. ඊට පස්සේ පිලිප්පි 2:12 ඉඳන් කියනවා එබැවින් මාගේ ප්‍රේමවන්තේනි. එබැවින් මාගේ ප්‍රේමවන්තේනි දුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන්ම මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව බයනුත් වෙවුලමිනුත් නුඹලාගේම ගැලවීම ඉෂ්ට කරගන්න. මේක අපි මීට ඉස්සෙල්ලා කතා කරලා තිනවා. ඉෂ්ට කරගන්න කියන්නේ මොකද්ද? ගැලවීම ලබා ගන්න කියලාද? ගැලවීම ක්‍රියාවට නංවන්න. ඉෂ්ට කරගන්න කියන වචනේ තේරුම work out your salvation. work for your salvation නෙවෙයි. ක්‍රියාවට නංවන්න. ඔබේ ගැලවීම ක්‍රියාත්මක කරන්න. ක්‍රියාවට නංවන්න. work out your salvation. මාක් නිසාද තමන් වහන්සේ යහපත් කැමැත්ත නිසා තමන් වහන්සේගේ යහපත් කැමැත්ත නිසා කැමැති වෙන්නටත් වැඩ කරන්නටත් නුඹලා තුල ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේමය. නුඹලා තුල වැඩ කරන්නේ අපි තුල වැඩ කරන්නේ දෙවියන් වහන්සේ. රයිට්. වංක වූ හිතුවක්කාර වූ પરම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස. කොහොමද ඉන්න කියලා කියන්නේ? වංක වූ හිතුවක්කාර પરම්පරාවක් අතරේ නිදොස්ව ඉන්න, අහිංසකව ඉන්න, නිර්දෝෂ දරුවන්ව ඉන්න මොනවද කරන්න ඕනේ? කෙන්දිරීම්ද විවාදද? ඔය පැමිණිලි අර මේවා අර ග්‍රම්බ්ලින් ටික නැතුව සියල්ල කරන්න. කොඳුරන්න එපා. හරි. කෙන්දිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. 15 වෙනි පදේ තමයි ඔන්න බලන්න. 15 වෙනි පදේ හොඳට බලන්න. හරි. ඔවුන් අතරේ ඔවුන් කියලා කියන්නේ කවුද? හිතුවක්කාර પરම්පරාවනේ. වංක වූ හිතුවක්කාර પરම්පරාව අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල්මෙන් ලෝකයේ දක්නා ලබන්නෝය. ආලෝකයන් වගේ පේන්න ඕන. දැන් ආලෝකයන් වගේ පේන්න නම් මොනවද කරන්න ඕන? මොනවද කරන්නේ? කොඳුරන්න නැතුව ඉන්න. ඒකයි මම කිව්වේ අපේ ආලෝකයට බලපාන දේ තමයි අන්තිමට ඇත්තටම මම මේ දවස් ටිකේම කල්පනා කළේ පරිසිවරු ගැන,
හරි ඊශ්‍රායල් ගැන. මොකද ඒගොල්ලොන්ගෙන් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කරන්න හොඳ නැත්තේ කියලා. ඊශ්‍රායල්ගේ හොඳ දේවල් තියෙනවා, පරිසවරුන්ගෙත් හොඳ දේවල් තියෙනවා. මම කියන්නේ සම්පූර්ණයෙන් නරකයි කියන එක නෙවෙයි. හැබැයි නරක දේත් අපිට තේරුම් ගන්න පුළුවන්. නරක දේ නොකරන්න අපිට ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ලොන්ගෙන්. රයිට්? නිසා පවුල්තුමා කියනවා අපි කෙඳරුවොත් මොකද්ද අපිට වෙන්නේ? ආලෝකයට ප්‍රශ්නයක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි කොඳුරන්න හේතු වෙන්නේ වෙන කෙනෙක්ගේ ආලෝකයේ හිඟවීමක් තුළ. අපි කොඳුරන්නේ නැයි. එක හේතු තියෙනවා. ගොඩක් වෙලාවට කෙනෙක්ට විරුද්ධව විශේෂයෙන් අපි කල්පනා කළොත් යේෂුව වහන්සේට විරුද්ධව කොඳුරන්න හේතුව මොකද්ද ගොඩක් වෙලාවට? ඊශ්‍රායල් මෝසස්ට විරුද්ධව කොඳුරන්න හේතුව මොකද්ද? ගොඩක් වෙලාවට හේතුව ඒගොල්ලෝ දකිනවා ඒගොල්ලොන්ගේ ආලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි? යේෂුව වහන්සේගේ ආලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පරිසවරු දකින්න නිසා තමයි පරිසවරු යේෂුව වහන්සේට විරුද්ධව කොඳුරන්නේ. හැබැයි කෙඳිරීම තුල මොකක්ද දන්නවද වෙන්නේ? ඔබේ ආලෝකයට හානියක් වෙනවා. අර දැකලා තියෙනවද මේ වතුර වැටුනම දැල්ලට මොකක්ද වෙන්නේ? ඉටිපන්දමකට එහෙම වතුර වැටුනම මොනවද වෙන්නේ? චුස් ගාලා යනවා. මොකද වෙන්නේ දැල්ලට? මෙහෙම දඟලන්න ගන්නවනේ. හොඳට එන්නේ නැහැ නේ එළියට. ඒ වගේ තමයි ඇත්තටම මම හිතන්නේ කොඳුරනකොට දැල්ලක් කොඳුරනකොට ඒ වගේ. ඒ නිසා මම හිතන්නේ හැමතිස්සෙම කල්පනා කරන්න ඔබ කල යුත්තේ වෙන කෙනෙක්ගේ අඩුවක් දකිනවා නම් වෙන කෙනෙක්ගේ ආලෝකයේ හිඟයක් දකිනවා නම් ඔබ කරන්න ඕන කොඳුරන එක නෙවෙයි. මොකද්ද කරන්න ඕන? යේෂුව වහන්සේ අවසානයේදීත් දැක්කේ ගොඩක් ආලෝකමත් ගෝලියෝ ටිකක්වද? ගෙත්සෙමනේ එහෙම ඉන්නකොට හොඳම ආලෝකය ගොඩක් තිබුණාද? මොකක්ද දැක්කේ? නිදිබර වෙච්ච ඒ කියන්නේ ආලෝකයේ සෑහෙන හිඟ කට්ටියක්ව දැක්කෙත්. එහෙම දැකිද්දිත් යේෂුව වහන්සේ මොකද කළේ? යේෂුව වහන්සේ එතන කෙඳිරුවේ නෑනේ. තිබුණ කියලා මතකයිද? කාට හරි මතකයිද? කොඳුරනවා කියන්නේ මොකද්ද? කාට හරි මතකයිද? මේක ගැන අපි කතා කරලා තියෙනවා ගොඩක්. මොකද්ද කොඳුරනවා කියන වචනේ තවත් පාවිච්චි වෙන විදියක් තියෙනවා. බයිබලයේ පුරාවට. දැන් මං කිව්ව ගමන් දැන් කට්ටිය කියන ආවෝ ඒක මතකයි. මොකද්ද දන්නවද? නවතිනවා. මතකයිද? නවතිනවා. හැමතිස්සෙම නවතිනවා කියන වචනේ කොඳුරනවා කියන වචනේ දෙකම එකම වචනයක් පාවිච්චි වෙන්නේ. යම් දෙයක් නවතිනවා කියන එක තමයි කෙදිරීම කියලා කියන්නේ. කොඳුරනකොට මොකද්ද වෙන්නේ ඇත්තටම? අපේ ආලෝකය අඩු වෙනවා. අපි නවතිනවා. ඉතින් මොකද්ද කරන්න ඕන? කොඳුරන් නැතුව අපි මොකද්ද කරන්න ඕන? ඉදිරියටම යන්න ඕන. අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ අඩුවක් දකිනවා නම් යම් දෙයක් මම මේ කල්පනා කළේ කෑම ගැන. ගිය සතියේ අපි කතා කළා. ගිය සතියේ කට්ටියම හිටියනේ. අපි කෑම මේ දේවල් ගමු කියලා සබත් දවස් ඇතුළේම කතා කළා. දැන් ඒක ක්‍රියාත්මක වීමක්. ඕක කතා කරන්න ඉස්සෙල්ලා තමයි මම මේක ගැන කල්පනා කර හිටියේ. දැන් අපිට මොනවද කරන්න පුළුවන්? ශාමිකට තමයි හොඳටම කරන්න පුළුවන්. මේක ගැන කොඳුරන්න තමයි තියෙන්නේ. මොකක්දනේ හැමෝම කනවා හැබැයි කන්නේ වගේ නිකන් ගන්නෙත් නෑ මොකද්ද කියලා කියවගෙන ඉන්න පුළුවන් ඕක ගැන. කියවල වැඩක් නෑ. මොනවද කරන්න ඕන? ක්‍රියාත්මක වෙන්න.
කියව හිටියට වැඩක් නැහැ. ඔය යුණු ගන්න ඕනේ නැහනේ. නේ වැඩේ කරන්න තියෙන්නේ. දැන් එදා මොකද උනේ එකපාරට? කට්ටියම ගත්ත වැඩේ ෆිනිෂ්. ක්‍රියාත්මක වෙන්න ඕන. යුණු ගන්න ඕනේ නේ. කෙදිරීම නවත්තලා මම හිතන්නේ ක්‍රියාත්මක වෙන්න තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි ලේසි. ඒක එහෙම කරනකොට අපිට නිකන් හරිම ඒක මම කිව්වේ ශාමිකයි මටයි පුළුවන්. මේක කියව පොඩි නිකන් අපි දෙන්න ලඟ වෙලා කතා කරන්න පුළුවන්. වැඩක් නැහැ. හරි. ඒ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න කුඳුරන එක නවත්තමු. රයිට්. මේක අවේය වෙන්න අපි ගොඩක් වෙලාවට කරනවා. අපි දන්නේත් නැහැ. කොඳුරනවා කියන එක මේ මං හිතලා දැන් කොඳුරන්න ඕන වන් ටිකක් කියලා එහෙම කරන්නේ නැහැ කවුරුත්. කෙඳිරීම නිකන් මෙන්නේ එළියට. දන්නෙත් නැහැ. කලාට පස්සේ තමයි දන්නේ එහෙම තමයි හැසිරුනේ කියලා දන්නෙත් ඒක උනාට පස්සේ. ඒ නිසා කල්පනා කරන්න මං කාරණා 5ක් කිව්වා. වගකීමෙන් ගැලවෙන්න අපි කොඳුරනවා. රයිට්. තව මොනවා හින්දාද කොඳුරන්නේ? නිදොස් වීම කියලා කියන්නේ වගකීමෙන් ගැලවෙන්න අපි කොඳුරනවා. මගේ අර තියෙන බර පොඩ්ඩක් සහැල්ලු කරගන්න නේ මට තියෙන හිතේ තියෙන අමාරුකම් සහැල්ලු කරගන්න මම කොඳුරනවා. මේ වගේ කොඳුරන්න හේතු ගොඩක් තියෙනවා. හැබැයි කොඳුරීමෙන් කිසිම හොඳක් එන්නේ නැහැ. ඔයාගේම ආලෝකය තමයි අඩු වෙන්නේ. හොඳම දේ තමයි ඔබ ආලෝකය වැඩි කරගන්න. ඔබ ක්‍රියාත්මක වෙන්න. නවතින්න එපා කවදාවත්. කෙඳිරීමෙන් ඔබ නවතිනවා. රයිට්? තේරුණාද? තේරුණා කියලා අපි විශ්වාස කරනවා. රයිට්? හරි. අපි නැගිටිමු. අපි නැගිටලා කොඳුරන්නේ නැතුව යේෂුව වහන්සේව අපි උදාහරණේ කොට ආදර්ශය කොට ගමු. යේෂුව වහන්සේ තමයි මම හිතන්නේ කොඳුරන්න හොඳටම මොනවද කියන්නේ කොඳුරන්න තිබුණා නම් නිදහස යේෂුව වහන්සේ තමයි නිදහස හොඳටම තියෙන්නේ කොඳුරන්න ඇත්තටම. කොඳුරනවා නම්. යේෂුව වහන්සේ කෙඳිරුවේ නෑ. හරි. යේෂුව වහන්සේ කොඳුරපු නැති නිසා තමයි අපි මෙතන ඉන්නේ. අද අපිට නැගිටලා ඉන්න පුළුවන්. අපිට ජීවනය තියෙන්නේ මේ හැමදේම තියෙන්නේ යේෂුව වහන්සේගේ ආලෝකය අඩුවක් නැතුව තිබුණ නිසා. ඉතින් අපි උන්වහන්සේව සමරමු. උන්වහන්සේ ගැන කල්පනා කරමින් අපි රොටියට සහභාගීකම් කරන් ලෑස්තියමු.